welcome back to Satu Vlogs. මේ තමයි 2025 සිංහල හින්දු අලුත් අවුරුද්ද මම සමරපු විදිහ. ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පාර නැකත් චාරිත්‍ර පටන් ගන්න තිබ්බේ පාන්දර 3කුත් ගානට. අපි නම් පාන්දර 2:00 ඉඳන් නැගිටගෙන මේ හැමදේම ලෑස්ති කරලා හරි ලස්සනට අලුත් අවුරුද්ද සැමරුවා. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ සාමාන්‍ය දවසක්නේ. ඉතින් ඕකට මොකටද නැකත් කියලා. හැබැයි මේ අලුත් අවුරුද්ද මේක විතරක් නෙමෙයි, මේ අවුරුද්ද විතරක් නෙමෙයි, හැම අවුරුද්දක්ම අපේ ගෙදර අය එකතු වෙලා ඒ නැකත් චාරිත්‍ර ඒ විදිහටම හරියටම ඒ නැකත් චාරිත්‍රය කරනවා. මොකද දන්නවද? පවුලේ ඔක්කොම එකට එකතු වෙන වෙලාවල් හරිම අඩුයි. මොකද රෑ 10ක් පහු වෙලා තමයි හැමෝම එකට එකතු වෙන්නේ. එතකොට සමහරක් වෙලාවලට අපි නිදි. ඉතින් උදේම නැගිට්ටහමත් සමහරක් වෙලාවලට තාත්තලා ජොබ් වලට ගිහිල්ලා. ඉතින් මේ හින්දා මේ අලුත් අවුරුද්දේ තමයි නොනගතේ වෙලාවෙ ඉඳන් අපේ පවුලේ හැමෝම එකට එක ගේ ඇතුළට වෙලා එකටම ඉන්නේ. ඉතින් මේ වගේ උත්සව දවස්වලට මම මාරම ආසයි. ඒ වගේම කාගේ හරි උපන්දිනයක් තියෙද්දිත් අපේ පවුලේ අය මෙහෙම එකතු වෙලා පොඩියට හරි සමරනවා. ඉතින් මම ඒ දෙයට මාරම කැමතියි. ගෙදර අය එකතු වෙලා කිරිබත හදද්දී මං ඒකත් එක්ක කන්න හොඳ ලුණු මිරිසකුත් හැදුවා. ඉතින් මේ දවස්වල අපේ ආච්චිත් ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයා තමයි රස කැවිලි ටික ඔක්කොම අපේ ගෙදර හැදුවේ. අපේ කෑම මේසෙ තිබ්බ ඔක්කොම රස කැවිලි එයා තමයි හැදුවේ. හැබැයි ඒව ඔක්කොම වීඩියෝස් කරගන්න බැරි වුණා. මොකද ඒවා හැදුවේ සතියකට විතර කලින් ඉඳන්. ඉතින් මේ කොකිස් හදනවා විතරයි මං ගාව වීඩියෝ එකක් තිබ්බේ. අපේ ආච්චි හදන රස කැවිලි මාරම රහයි. කොහොමද ආච්චිලා හරිම රසට කෑම හදනවා කියනවනේ. මේ ඉන්නේ යා. අවුරුදු නැකත්වල තවත් මම ආසම දෙයක් තමයි මෙන්න මේ වෙලාව. ඒ තමයි කිරි ඉතිරෙන වෙලාව. අපේ ගෙදර හැමෝම වට වෙනවා මේ කිරි මුට්ටිය ළඟට. ඒක එදා ඉඳන්ම සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ ඉතින් අපි කෑම මේසෙ ලෑස්ති කරන්න ගත්තා. ඒ වැඩේ නම් බාරගත්තේ මමයි මල්ලි. අපි දෙන්න එකතු වෙලා සතියක් විතර තිස්සේ හදපු කැවිලි ටිකයි අද හදපු කිරිබත් ටිකයි ඔක්කොම මේසෙට පිළිවෙලට ලස්සනට හදලා තිබ්බා. අපි දැන් මේකට ෆොටෝ ගන්නවා. අපි මුලින්ම බුද්ධ පූජාව තියලා ඊට පස්සේ පළවෙනි කැවිලි පිගාන අරගෙන යන්නේ පන්සලට. මොකද අපේ ගෙදර ඉස්සරහා තියෙන්නේ පන්සල. මහා පාර අයිනෙමයි ගෙදර තියෙන්නේ. ගෙදර ඉස්සරහා තියෙන්නේ පන්සල. ඉතින් හැම අවුරුද්දකම පළවෙනි කැවිලි පිගාන යවන්නේ පන්සලට. ඉතින් ඊට පස්සේ තමයි අපි ආහාර අනුභව කරන්න පටන් ගන්නෙ. මේ තියෙන අපේ බුදු පහන තියෙන තැන. ඉතින් මෙතන බුදු පූජාව තිබ්බට පස්සේ අපේ තාත්තා පළවෙනි කැවිලි පිගාන අරන් යන්නේ පන්සලේ හාමුදුරුවන්ට දෙන්න. ඉතින් ඉන්නේ අපේ පන්සලේ හාමුදුරුවෝ. ඊට පස්සේ අපේ ආහාර අනුභවය කරන නැකත ඊට පස්සේ තමයි පටන් ගන්නෙ. මට නම් ඇත්තටම සතුටුයි. මොකද අපේ ගෙදර අය ඒ චාරිත්‍ර ටික ඒ විදිහටම තාමත් කරනවා. ඉතින් මම ඒ දෙයට නම් ගොඩක්ම කැමතියි. Masa
මෙහෙම තමයි අපේ ගෙදර අවුරුද්ද ඉවර වුණේ. අදට මං ගිහින් එන්නම් ආයෙ එන්නේ තවත් ලස්සන අලුත් බ්ලොග් එකකින්. බයි!